අපි තිරේ දකින හැම හිනාවක්ම ඇත්ත සතුරක් නෙවෙයි. සමහර වෙලාවට මුළු ලෝකෙම ආදරය කරන කෝටි ගණන් සල්ලි තියෙන මිනිස්සුත් තමන්ගේ හිත ඇතුලෙන් සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා ඉන්න පුළුවන්. දමිළ සිනමාවේ සුපිරි නළුවෙක් අතිශය ජනප්‍රිය කෝටි ගණන් ෆෑන්ස්ලා ඉන්න චරිතයක්. හැබැයි ඔහු මෑතකදී මුළු ලෝකෙම කැළඹිලා යන මෙන්න මේ වගේ කතාවක් කියනවා. මට මගේම කියලා බැංක් account එකක්වත් තිබ්බේ නැහැ. ඔව්. අද අපි කතා කරන්න යන්නේ දමිළ සිනමාවේ අපි කවුරුත් ජයම් රවි විදිහට හඳුනන වර්තමානයේ රවි මෝහන්ගේ ජීවිතේ කාටත් සැඟවුණු අඳුරු පැත්ත ගැන. මේ කතාව ටික දවසකින් ඉඳන් සෝෂල් මීඩියා වල නැව්ගින්නක් වගේ පැතිරෙන්න ගත්තේ රවි මෝහන් මෑතකදී දුන්න මීඩියා ඉන්ටර්වයුව එකක් නිසා. එහිදී ඔහු කියපු සමහර දේවල් සිනමා ප්‍රේක්ෂකයින්ව සම්පූර්ණයෙන්ම ෂොක් කරලා තියෙනවා. රවි කියන විදිහට ඔහුට පෞද්ගලිකව පාවිච්චි කරන්න කිසිම බැංක් account එකක්වත් තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ බිරිඳත් එක්ක එකතු වුණු joint accounts විතරයි. ඔහු කියනවා මට සල්ලි ඕන වුණාම මගේ wife ගෙන් ඉල්ලා ගන්න ඕන. හදිස්සියේ සල්ලි වේදම් වුණොත් ඒ ඇයි කියලා එයාට explain කරන්න ඕනි කියලා. මේක හරියට නිකන් ෆිල්ම් ස්ටෝරි එකක් වගේ නේද ඇහෙන්නේ. හැබැයි මේක රවිගේ ඇත්ත ජීවිතයේ සිද්ධ වුණු අමිහිරි ඇත්තක්. හැබැයි මේ කතාවට මීට අවුරුදු ගානකට කලින්ම ඉංගියක් ලැබිලා තිබුණා. දවසක් ස්ටේජ් ඉවෙන්ට් එකකදී සුපිරි නළු වික්‍රම් ජෝක් එකක් විදිහට මෙන්න මෙහෙම කිව්වා. මම රවිගෙන් සල්ලි ඉල්ලුවාම එයා නෑ කියනවා. එයා කියනවා මං ගාව සල්ලි නෑ වයිෆ් ගෙන් අහන්න ඕනි සල්ලි තියෙනවද කියලා. එදා ඒ වෙලාවේ මුළු ඔඩියන්ස් එකටම ලොකු ජෝක් එකක් වුණා ඒ කතාව. හැමෝම හිනහ වුණා. හැබැයි රවිට ඒක හිනහවකින් වහගත්ත ලොකු දුකක් වෙන්න ඇති කියලා දැන් මිනිස්සුන්ට තේරෙනවා. රවි මෝහන් එහෙම නැත්නම් කලින් ජයම් රවි කියලා අපි හඳුනන මේ දක්ෂ අතිශය ජනප්‍රිය නළුවා 2009 අවුරුද්දේදී ආරති එක්ක විවාහ වෙනවා. රිපෝට්ස් වලට අනුව නම් ඔවුන් 2005 ඉඳන්ම ලොකු රිලේෂන්ෂිප් එකක ඉඳලා තමයි මැරේජ් එකකට ගිහින් තියෙන්නේ. 2010 දී ඔවුන්ට පළමු පුතා ලැබෙනවා. ඊට අවුරුදු 4කට පස්සේ දෙවෙනි පුතත් ලැබෙනවා. හැමෝම හිතුවේ මේක හරි ලස්සන පර්ෆෙක්ට් පවුලක් කියලා. හැබැයි කාලයත් එක්ක සිනමා ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ රහස් කතා පැතිරෙන්න ගත්තා. කටකතා පැතිරුණා රවිව සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්නේ වයිෆ්. ඔහුගේ කැරියර් ඩිසිෂන්ස් ඒ කියන්නේ ෆිල්ම් තෝරන එක පවා කරන්නේ පවුලේ අය කියලා. ඒ දවස්වල හැමෝම හිතුවේ මේවා නිකම්ම ගොසිප් කියලා. කවුරුත් ඇත්ත දැනගෙන හිටියේ නැහැ. හැබැයි හැමෝම ෂොක් කරමින් 2024 සැප්තැම්බර් මාසයේදී රවි ඔෆිෂියල් විදිහට ඇනවුන්ස් කරනවා තමන් බිරිඳගෙන් වෙන් වෙනවා කියලා. අවුරුදු 14ක විවාහ ජීවිතය එතනින් අවසන් වුණා. ඊට ටික කාලයකට පස්සේ මේ කතාවට කෙනීෂ කියන නම එකතු වෙනවා. ඇය සිංගර් කෙනෙක්, ඒ වගේම සයිකොලොජිස්ට් කෙනෙක්. රවි කියන විදිහට ඔහුගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න නිසා ඇති වුණු මානසික බිඳවැටීමට මෙන්ටල් සපෝට් එකක් ගන්නයි ඔහු කෙනීෂ ළඟට ගිහින් තියෙන්නේ. හැබැයි සෝෂල් මීඩියා එක ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් විදිහට පෙළ ගැස්සුවා. ගොඩක් අය කිව්වේ කෙනීෂ නිසා තමයි රවිගේ පවුල කැඩුනේ කියලා. පස්සේ කෙනීෂ පවා ඉමෝෂනල් වීඩියෝ එකක් දාලා කිව්වා මම පවුල් කඩපු කෙනෙක් නෙවෙයි. ඔහු මාව හම්බෙන්න කලිනුත් මානසිකව සම්පූර්ණයෙන්ම බිඳ වැටලා හිටියේ. මම උදව් කරන්න ගිහින් අන්තිමට මම වැරදිකාරයා වුණා කියලා. හැබැයි මේ මුළු ඉන්ටර්වයුව එකේම බලන්න අමාරුම සහ හැඟීම්බරම කොටස තමයි ඔහු තමන්ගේ දරුවන් ගැන කතා කරපු වෙලාව. ඔහු කියනවා මට මගේ ළමයි බලන්නවත් දෙන්නේ නැහැ. මගේ ජීවිතයේ සතුරු මොහොතවල් තිබුණේ එයාලා එක්ක. ඔහු මතක් කරනවා තමන් හැමදාම පුතා එක්ක චෙස් ගහද්දී හිතාමතාම පෙරදිලා පුතාව සතුරු කරපු හැටි. ඒ විතරක් නෙවෙයි තමන් විඳපු පීඩනය දරා ගන්න බැරුව අන්තිම අඩියටම වැටුණ හැටි. ඔහු මෙන්න මෙහෙම කියනවා. මට මැරෙන්න හිතුණා මම අත කපා ගත්තා. ඔහු තමන්ගේ අතේ තියෙන කෑල් පවා එතනදී මීඩියා එකට පෙන්නුවා. මුළු ලෝකයක් ඉස්සරහා සිනහවෙන් හිටපු නළුවෙක් ඇතුළතින් කෙතරම් අසරණ වෙලාද කියලා ඒකෙන් තේරෙනවා. මේ ඉන්ටර්වයුව එකේ ආපු ලොකුම ප්‍රශ්නය තමයි නැත්නම් ලොකුම බෝම්බය වුණේ රවි කරපු මේ ප්‍රකාශය. එයා මාව බැන්දේ බ්ලැක්මේල් කරලා. මම අවුරුදු 14ක් ජීවත් වුණේ අපායක. මේ කතාව අතිශය වේගයෙන් ඉන්ටර්නෙට් එක පුරා පැතිරෙන්න වුණා. සිනමා ක්ෂේත්‍රයේ සමහරු රවිට සපෝට් කරද්දී තවත් සමහරු කිව්වේ අපි කතාවේ අනිත් පැත්ත ඒ කියන්නේ ආර්ථිකයේ පැත්ත ගැනත් අහන්න ඕනි කියලා. ඔයාලා දන්නවද මේ පවුලේ ප්‍රශ්න සහ කන්ට්‍රෝල් කිරීම නිසා රවිගේ සිනමා ජීවිතයටත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. සුපිරි අධ්‍යක්ෂක ලෝකේෂ් කනගරාජ් ඔහුගේ සුපිරි ෆිල්ම් එකක් වෙන කයිති කරන්න කලින් වෙනත් ස්ක්‍රිප්ට් එකක් ප්ලෑන් කරලා තිබ්බේ රවි මෝහන් එක්ක. හැබැයි පහුලේ බලපෑම් සහ ෂෙඩියුල් ඉෂුස් නිසා රවිට ඒක රිජෙක්ට් කරන්න වුණා. පස්සේ රවිම දුකෙන් කිව්වා මගේ කැරියර් එකේ මම කරපු ලොකුම මිස්ටේක් එකක් වැරද්දක් තමයි ඒක කියලා.
පොඩ්ඩක් හිතලා බලන්න ලෝකයේ සිනමැටික් යුනිවර්ස් එහෙම නැත්නම් අපි කවුරුත් දන්න LCU එකේ අපේ රවි එහෙම නැත්නම් ජයම් රවි හිටියානම් අද මොන වගේ තත්ත්වයක් උදා වෙන්න තිබුණාද? අපි තිරේ දකින සෙලිබ්‍රිටිස්ලා හරිම පර්ෆෙක්ට් කිසිම ප්‍රශ්නයක් නැති ලස්සන ජීවත් වෙනවා කියලා අපි හිතනවා. හැබැයි කැමරා එක ඕෆ් වුණාම ස්ක්‍රීන් එකේ එහා පැත්තේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සුමයි. එයාලටත් අපි වගේම වේදනාවන් තියෙනවා, ડિප්‍රෙෂන් තියෙනවා, මානසික බිඳවැටීම් තියෙනවා. රවි මේ කියන්නේ 100%ක්ම ඇත්තද? එහෙම නැත්නම් මේ කතාවේ එක පැත්තක් විතරද? ඒක තීරණය කරන්න ඕනේ වීඩියෝ එක බලන ඔයාලා තමයි. පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් මේ ප්‍රශ්නේදී කවුද හරි කවුද වැරදි. අනිවාර්යෙන් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරන්න, අපේ channel එක subscribe කරන්න. අපි අදහෙට අලුත් මේ වගේ වෙනස් විදිහේ වීඩියෝ එකකින් හමු වෙමු. ඕගලන්ට සුබ දවසක්.